අයිබෝන් අද 2025 ජනවාරි මාසේ 12 වෙනිදා. යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව ශ්‍රීමත් විමල් වීරවංශ උතුමාණන් අද සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට නියමිතව තිබුණා. අපි හිතන්නේ මේ වීඩියෝ රෙකෝඩ් කරන වෙලාව වෙනකොට ඒ සත්‍යග්‍රහය ආරම්භ වෙලා ඇති. එතුමන් කොහොමත් හරිම ප්‍රසිද්ධයි ඔය සත්‍යග්‍රහ ඒ වගේ දේවල් වලට. ඉතින් අපි එතුමන්ට සුබ පතනවා. ඒකම අපි ප්‍රාර්ථනා කරනවා එතුමන්ට මේ සත්‍යග්‍රහය මාරාන්තික උපවාසයක් දක්වාම විකාශනය කරලා ඒ උපවාසයත් මාරාන්තික උපවාසය සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද එතුමා බොහොම ප්‍රසිද්ධයි. අපිට මතකයි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට ඔයිට ඉස්සෙල්ලත් මාරාන්තික උපවාසයක් කරලා මහින්ද මහත්තයාගෙන් තැඹිලි වතුර බීලා තමයි මේ මාරාන්තික උපවාසය අවසන් කළේ. ඒ හින්දා අපි එතුමන්ට සුබ පතනවා මේ සත්‍යග්‍රහය මාරාන්තික උපවාසයක් දක්වාම වැඩි දියුණු කරගන්නට හේතු වාසනා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා සුබ පතනවා. අදත් අපේ වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා ගෞරවයෙන් ඉල්ලා සිටින අපේ channel එක subscribe කරන්න. අපිට ඔයගලගේ subscription එක ගොඩාක් වැදගත්. අද අපි කතා කරන්න ලෑස්ති වුණේ අපි හිතුවේ පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ විසින් යෝජනාවක් ගෙනාවා. මම හිතන්නේ മന്ത്രിවරු 30 දෙනෙක්ද කොහෙද අධිකරණය සම්බන්ධව අධිකරණ සේවා කොමිෂන් සභාව සම්බන්ධව ඒ කියන්නේ අධිකරණයේ ඉන්න නිලධාරීන්ගේ පත්වීම් මාරු කිරීම උසස් වීම ඒ වගේ දේවල් විමර්ශනය කරන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලා විපක්ෂයේ විසින් යෝජනාවක් ගෙනාවා. අවසානයේ කෙසේ හෝ කතානායකවරයා මේ යෝජනාව ප්‍රතික්ෂේප කළා. මොකද පුරවැසියෝ හැටියට අපි හැමෝම පිළිගන්නවා රටේ අධිකරණය උත්තරීතරයි කියලා. මොකද අධිකරණයෙන් තමයි අපි පුරවැසියන් හැටියට අපි හැමෝටම සාධාරණත්වය ඉෂ්ට වෙන තැන අපි ඒ අධිකරණය පිළිබඳව අපිට අපේ පපුව ඇතුළෙන්ම අපේ හද පතුලෙන්ම අපිට විශ්වාසයක් තිබෙනවා නීතිගරුක පුරවැසියන් හැටියට. ඔව් නීතිගරුක නොවන පුරවැසියන් ඉන්නවා නම් ඔවුන්ට අධිකරණය කියන්නේ වහකදුරු වෙන්න පුළුවන්. මොකද තමන්ගේ අනීතික දේවල් අධිකරණය ඉදිරියේදී සනාථ වුවහම තමන්ට දඬුවම් විඳින්න වෙනවා කියලා දන්න අයට නම් අධිකරණය කියන්නේ වහකදුරු වගේ තමයි. හැබැයි රටේ නීතිගරුක පුරවැසියන්ට අධිකරණය කියන්නේ හැමෝම මේක රන් දෙවොල වගේ සලකන තැනක්. මොකද අපි හැමෝගෙම සාධාරණත්වය අපිට යුක්තිය ඉෂ්ට වෙන තැන හැටියට තමයි අපි අධිකරණය සලකන්නේ. අපි විශ්වාස කරන්නේ. ඒ විශ්වාසය අපේ හැමදාමත් තියෙනවා. දැන් මෙතනදී විපක්ෂයේ මේ යෝජනාව ගේනකොට මේ යෝජනාවේදී ඔවුන් ඉල්ලා සිටිනවා ඒ අධිකරණය සිද්ධ කරන පත්වීම උසස් වීම සියලු දේවල් ඒ සම්බන්ධව සොයා බලන්න ඒ විශේෂ කාරක සභාව තේරීම් කාරක සභාව පත් කරන්න දෙන්න කියලා. දැන් මේක කතානායකවරයා ප්‍රතික්ෂේප කරාමත් ඒක සම්බන්ධයෙන් විපක්ෂයට ලොකු විවේචනයක් තිබෙනවා. ඔවුන් කියන්නේ අපි රජය විසින් අධිකරණය භාවිතා කරනවා තමන්ගේ විරුද්ධවාදීන් තඩයම් කරන්න. ඔය වගේ වැල් බයිලා ටිකක් තමයි විපක්ෂය කියන්නේ. ඉතිහාසයේ පස්සට ගියොත් එහෙම අපි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ඒ පිළේ අපි දැකලා තියෙනවා කොහොමද අධිකරණයට සැලකුවේ කියලා. විනිශ්චයකාරවරුන්ගේ ගෙවල් වලට ගල් ගහපුවා, හූ කියපුවා, ඒ වගේ ඉතිහාසයක් එක්සත් ජාතික පක්ෂය විසින් සිද්ධ කරලා ඒ විපක්ෂයට ඔය සම්බන්ධ මොකද ඔය සමගි ජන බලවේගය කියන්නේ එක්සත් ජාතික පක්ෂයම තමයි වෙන මොකක්වත් එකක් නැහැ. ඔතන තියෙන්නේ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාසට නායකත්වය පිළිබඳ ප්‍රශ්නයක් මිසක් එහෙම නැතු ඔය පක්ෂ දෙකේ ඇති වෙනසක් නැහැ. ඔය කණ්ඩායම් දෙකම එකයි. මොකද අපි දන්නවා ඒගොල්ලන්ගේ ඉතිහාසයේ කොහොමද ඒගොල්ලෝ අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට සැලකුවේ. ඒවා මේ ඉතිහාසයේ ලියවිච්ච දේවල්. සමහර විට මේ අලුත් මේ මිලෙනියම් එකෙන් පස්සේ කියන්නේ 2000න් පස්සේ වගේ ඉපදිච්ච තරුණ පරම්පරාවට ඒ සම්බන්ධව පැහැදිලි අදහසක් නැතුව ඇති. නමුත් ඉතිහාසයේ ටිකක් අවුරුදු 45 50ක් වයස මිනිස්සුන්ගෙන් එහා කණ්ඩායම් ඉතිහාසයේ කොහොමද අධිකරණයට ඔය කියන දේශපාලන කණ්ඩායම් සැලකුවේ කියන එක පිළිබඳව උන් ඒ වයස් කාණ්ඩයේ කණ්ඩායම් වලට යම් කිසි මේ පැහැදිලි අදහසක් තිබෙනවා. දැන් මේ කතාව මෙහෙම කතා කරගෙන යනකොට මේගොල්ලන්ට ආවා මේ සමගි ජන බලවේගයට ඔවුන්ට මේ පිළිබඳ අදහස් දක්වාගෙන එනකොට සමගි ජන බලවේගයේ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම සිද්ධ කළා. දැන් අපිට කතා කරන්න අද තියෙන්නේ නලින් බණ්ඩාර සමග ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේදී මොනවද
කතා කළේ කියන දේ ගැන. දැන් ඕකේ මුලින්ම අපි යමු මෙහෙම තැනකට. මට තව කැලලක් මතකුණා. දැන් අධිකරණයට ඇඟිලි ගහපු හැටි ගැන කතා කරනවා නම් ශ්‍රී ලංකා පුජ්ජන පෙරමුණේ අධ්‍යාත්මික නායකයා මහින්ද රාජපක්ෂලා කොහොමද ශිරාණි බණ්ඩාරනායකව ගෙදර ඇරියේ කියන එක මේ මෑත කාලයේ පරම්පරාවටත් හොඳටම මතක ඇති. මොකද ඒ දේවල් සිද්ධ වුණේ 2005න් පස්සේ. 2005න් පස්සේ කොහොමද ශිරාණි බණ්ඩාරනායක අග්‍රනිෂ්ඨකාරවරියව ගෙදර යවුවේ කියන එක මුළු සමාජයටම පැහැදිලි අදහසක් තියෙනවා. ඒ හින්දා එක්සත් ජාතික පක්ෂය විතරක් නෙමෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහෙමත් නැත්නම් ඊට ඉස්සෙල්ලා මං හිතන්නේ ඕක පොදුජන එක්සත් පෙරමුණ වෙන්න ඕනේ. ওই මහින්ද රාජපක්ෂලා ශිරාණි බණ්ඩාරනායකව ගෙදර යවනකොට තිබුණේ. ඒ වගේ හැසිරීමටාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අධිකරණය සම්බන්ධයෙන් පෙන්නලා තිබෙනවා. අග්‍රනිෂ්ඨකාරයාව ඒ විදිහට ගෙදර යවන්න ඒ ක්‍රියාත්මක වෙච්ච ආකාරය පිළිබඳ රටේ මිනිස්සුන්ට පැහැදිලි අදහසක් තියෙනවා. නලින් බණ්ඩාර මොනවද කියන්නේ? නලින් බණ්ඩාර තමන්ගේ කතාවේදී ඔහු ඉස්සෙල්ලාම පටන් ගන්නේ බිමල් රත්නායක සභානායකවරයා ඔහුගේ කතාව සිද්ධ කළා. ඒ කතාවේදී ඔහු ටිකක් වෙනස් ආකාරවල කතා ටිකක් කියලා ඔහු පාර්ලිමේන්තුවෙන් පැනලා ගියා. හිටියේ නෑ මේගොල්ලන්ගේ උත්තර ටික අහගන්න කියලා. නලින් බණ්ඩාරගේ උත්තර අහන්න නම් මං හිතන්නේ බිමල් රත්නායක නලින් බණ්ඩාරගෙන් නම් ගන්න දෙයක් තියෙනවා කියලා. පළවෙනි එක. අනිත් එක සජබය එක්සත් ජාතික පක්ෂය ඔය ප්‍රමුඛ පොදුජන පෙරමුණ ඔය සියලු කණ්ඩායම් වලින් ගන්න තරම් දෙයක් නම් මං හිතන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට නෙමෙයි මොන්ටිසෝරියක ළමයෙකුටවත් ඉතුරු වෙලා හෝ ඔවුන්ට එහෙම දරුවෙකුටවත් කියා දෙන්න තරම් දෙයක්වත් ඔවුන්ට තියෙනවා කියලා අපි නම් විශ්වාස කරන්නේ නැහැ. දැන් මොනවද නලින් බණ්ඩාර කියන්නේ? නලින් බණ්ඩාර තමන්ගේ පළවෙනි කාරණාව හැටියට කියන්නේ ශිරාණි බණ්ඩාරනායකව අග්‍රනිෂ්ඨකාර ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් බිමල් රත්නායක කළ ප්‍රකාශය ගැන තමයි නලින් බණ්ඩාර කතා කරන්නේ. නලින් බණ්ඩාර කතා කරනකොට කියන්නේ මොකක්ද? ශිරාණි බණ්ඩාරනායකව අයින් කරේ අපි ඉස්සෙල්ලා කිව්වා වගේ මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව. එතකොට මහින්ද රාජපක්ෂව බලයට ගෙන ආවේ කවුද? ඒ හා සමගම ඔහු චෝදනා කරනවා බලයට මහින්ද රාජපක්ෂව ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණ තමයි මේන් රෝල් එක කරලා මහින්දව බලයට ගෙනාවේ. එහෙව් මහින්ද රාජපක්ෂ තමයි ශිරාණි බණ්ඩාරනායකව අග්‍රනිෂ්ඨකාර ධූරයෙන් ඉවත් කළේ. කාරණාංක 1 මේක හරියටම ලියාගෙන යන්න ඕනේ. මහින්ද රාජපක්ෂව බලයට ගේන්න 2005 දී ජනතා විමුක්ති පෙරමුණට වැඩ කරන්න සිද්ධ වුණේ ඇයි? එතකොට ඔය නලින් බණ්ඩාරලා ඔය සජිත් ප්‍රේමදාසලා ඔය බැටාලියන් එකම හිටියේ එක්සත් ජාතික පක්ෂයේ. එතකොට එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් තිබුණේ. ඒ ආණ්ඩුවේ අගමැතිවරයා හිටියේ රනිල් වික්‍රමසිංහ. ඇයි මහින්ද රාජපක්ෂව ඉදිරියට ගේන්න සිද්ධ වුණේ? ප්‍රධානම කාරණාව කුමක්ද? ප්‍රධානම කාරණාව තමයි රනිල් වික්‍රමසිංහ විසින් නෝර්වේ නියෝජිත එරික් සෝල්හයිම් එකට එකතු වෙලා LTT සංවිධානය සම්බන්ධ කර ගනිමින් වෙනම පාලන ක්‍රමයක් LTT සංවිධානයට ගොඩනගා ගන්න රනිල් වික්‍රමසිංහ එරික් සෝල්හයිම් ඒ කම්බිනේෂන් එක විසින් සිද්ධ කරපු වැඩපිළිවෙල නිසා. සුනාමියෙන් පස්සේ මොකක්ද සිද්ධ වුණේ? ආව කතාව තමයි LTT එකට වෙනම පරිපාලන ඒකකයක් හදලා දෙන්න. මට මතක හැටියට LTT එකට නොතිබුණේ මුදල් බලතල පමණයි. අනිත් සියලුම බලතල LTT එකට දෙන්න තමයි රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ඒ නඩය ඒ වෙලාවේ ලෑස්ති වුණේ. එතකොට ඒ වැඩේ කොක්කෙන් හරි කෙක්කෙන් හරි නවත්තන්න ඕනේද නැද්ද? නලින් බණ්ඩාරලාට නම් කමක් නැහැනේ. නලින් බණ්ඩාරලා එතකොට ඒ එක්සත් ජාතික පක්ෂයට උදව් කරමින් ඒ කණ්ඩායම් වල හිටපු කොටස්නේ. තොර මුජිබර් රහමානුත් එතන දැන් ඔය නලින් බණ්ඩාරත් එක්ක ළඟට වෙලා ඉඳගෙන හූමිට තියතියා හිටියා. මුජිබර් කියන්නේ කවුද? කොළඹ පුරපති නේද? පුරපති වෙන්න බලාගෙන හිටියේ. අපි අදින් පස්සේ අපි තමයි කොළඹ පාලනය කරන්න කියන්නේ හිටියේ මුජිබර්ලා නේ. ඒ කියන්නේ කොළඹ පුරපති වෙන්න වගේ සීන් එකක තමයි මුජිබර් හිටියේ. මුජිබර් තමයි නලින් බණ්ඩාරට හූමිට තියන්නේ. LTT එකත් එක්ක සියලුම පරිපාලන මූල්‍ය බලය නැතුව පරිපාලන බලයන් ඒ වෙනම පරිපාලන ඒකකයක් ගොඩනගන්න හදනකොට ඒක නවත්තන්න ඕනේද නැද්ද? නලින් බණ්ඩාරලා කියන්නේ ඒක නවත්තන්න එපා කියලාද? LTT එකට ඒක දීලා එතනින් එහාට උන්ට ශ්‍රී ලංකාව කියන භූමිය වෙනම තමන්ගේ කොටසක් වෙන් කරගැනීම ඒ ත්‍රස්තවාදයට යන ඒ ගමනට අපිට උදව් කරන්න කියලාද? ජනතා විමුක්ති පෙරමුණ සහ මේ රටේ මිනිස්සු සිද්ධ කරේ අන්න ඒ
රනිල් වික්‍රමසිංහලා එහෙමත් නැත්නම් ඕගොල්ලන්ගේ න්‍යායාචාර්යවරයා විසින් සිදු කරගෙන ගියේ වැඩපිළිවෙල නවත්තපු එක. ඒ නැවැත්වීම හරිද වැරදිද කියන එක අපේ රටේ මිනිස්සු තීරණය කරලා ඉවරයි. අපේ රටේ මිනිස්සු රනිල් වික්‍රමසිංහව ගෙදර යවලා තමයි මහින්ද රාජපක්ෂව බලයට ගෙනාවේ. හැබැයි මහින්ද රාජපක්ෂ බලයට ගේන එකෙන් අදහස් කරනවාද මහින්ද රාජපක්ෂට අවශ්‍ය කරන මේ වල්බూరు නිදහස අරගෙන ලංකාවේ අධිකරණයට අතපොවන්න එහෙම නැත්නම් ලංකාවේ මූල්‍ය පරිපාලනයට අතපොවලා අපේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් විනාශ කරන්න. ඔව් ඒ දේවල් වලට අයිතියක් නැහැ. හැබැයි බලයට මහින්ද රාජපක්ෂව ගේන්නේ ඒ වල්බూరు වැඩ කරන්න නෙමෙයි. මහින්ද රාජපක්ෂට ඊට වඩා වැදගත් රාජකාරියක් ඉෂ්ට කරගන්න තමයි මහින්ද රාජපක්ෂව ගේන්නේ. එහෙම නැතුව ඕගොල්ලන්ගේ රනිල් වික්‍රමසිංහලව බලය තියාගන්න නම් මං හිතන්නේ JVP එක නෙමෙයි මොලේ කලන්දක් තියෙන කිසිම මිනිහෙකුට එහෙම ට්‍රැක් නැහැ. ඕගොල්ලන් ට්‍රැක් වුණාට එහෙම මිනිස්සුන්ට ට්‍රැක් නැහැ. ඒකම මේ නලින් බණ්ඩාරේ වෙලාවේ ගයන්ත මුජිබර් සජිත් අරගොල්ලෝ මේගොල්ලෝ ගැන කියනවා. ඒ හැමෝම LTT එකත් එක්ක රනිල් වික්‍රමසිංහ එරික් සෝල්හයිම් සමග ඔය LTT එක සමග වෙනම ගිවිසුමකට යනකොට ඔය කට්ටියම කටයි පස්සපැත්තයි දෙකම වහගෙන තමයි හිටියේ. කිසිම කෙනෙක් ඒකට විරුද්ධව කතා කරේ නැහැ. එහෙනම් අපිට කියන්න තියෙන වාගේ කියපු පළවෙනි කාරණාවට මහින්ද රාජපක්ෂව ගේන්නෙම වෙන හේතුවක් උඩ නෙමෙයි. ඕගොල්ලන්ගේ ඒ කාලේ හිටපු නායකයා රනිල් වික්‍රමසිංහ විසින් LTT එකත් එක්ක සම්බන්ධ වෙලා කරන්න ගිය අපේ රට දෙකඩ කිරීමේ වැඩේ නවත්තන්න මිසක් වෙන කිසිම හේතුවක් උඩ නෙමෙයි. අනික් කාරණාව ඔහු ඊළඟට කතා කරන විගණකාධිපති තනතුර සම්බන්ධයෙන්. ඒකම කියන ඔයා කියන විගණකාධිපති ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට සුදුසු නමක් යෝජනා කරලා නෑලු. ජනාධිපතිවරයා වෙලා තියෙන සියලු නම් සුදුසුයි. විගණකාධිපති තනතුර සඳහා අවශ්‍ය කරන සුදුසුකම් ඒ හැම පුද්ගලයෙක්ම සම්පූර්ණ කරලා තියෙන්නේ. නමුත් ව්‍යවස්ථාදායක සභාවට අවශ්‍යතාවයක් නැහැ කියන එක තමයි තේරෙන්නේ. ඒ තියෙන සුදුසුකම් තියෙන පුද්ගලයෙක් උනත් පත් කරන්න ඕන්ට අවශ්‍යතාවයක් තියෙනවා. ඕන්ට අවශ්‍ය කරන විශේෂයෙන්ම ඔකට විරුද්ධ වෙන්නේ කවුරුත් නෙමෙයි. ඔකට විරුද්ධ වෙන්නේ එවන හැම නමටම විරුද්ධ වෙන්නේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ ඒ විපක්ෂයට සම්බන්ධ කණ්ඩායම. ඉතින් ඔවුන්ට අවශ්‍යතාවයක් තිබෙනවා. Tamanට අවශ්‍ය පුද්ගලයෙක් ඉන්නවා. ඔහුව පත් කරගන්න. ඇයි අපිට තේරෙන විදිහට ඒ පත් කරගන්න අවශ්‍යතාවය නම් තිබෙන්නේ වෙන මොකටවත් නෙමෙයි. තමන්ගේ දේශපාලන කඳවුර ඕක දේශපාලන කඳවුර ගාම සජබේ UMP විතරක් නෙමෙයි. ඔය කණ්ඩායම් සියල්ලම එකම බැටාලියන් එකක්. ඔය බැටාලියන් එක ඇතුලේ එක ගෲප් තියෙන එකක් විතරයි උතන තියෙන්නේ. ඔවුන්ට අවශ්‍යතාවය තිබෙනවා. තමන්ගේ හෙන්චයියෝ තමන්ගේ හිතවත් වූ තමන්ගේ අතිජාත දේශපාලන මිතුරන් විසින් සිදු කරපු වංචා දූෂණ සම්බන්ධයෙන් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වීම වළක්වා ගැනීම. ඕක තමයි නීතිය වළක්වා ගන්න කියන එකෙන් අදහස් වෙන්නේ. විගණකාධිපතිවරයා විසින් ඒ සියලු වාර්තා එළියට දුන්න ගමන් අධිකරණ ඉදිරියට ඔය තමන්ගේ හිත මිතුරන්ට යන්න වෙනවා. ඒක නවත්වා ගැනීමේ අදහසින් තමයි විගණකාධිපති ධූරය සඳහා යෝජනා කරන හැම නමක්ම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කරන්න කියලා අපිට ඒක තමයි අපි හිතන්නේ. නැත්තම් කිසිම හේතුවක් නැහැ. සුදුසුකම් තිබෙනවා නම් විගණකාධිපති ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කරන හැම පුද්ගලයාටම ඒ හැම පුද්ගලයාම ප්‍රතික්ෂේප කරන්නේ කුමන හේතුවක් මතද? ඕක තමයි අපිට තියෙන ප්‍රශ්නේ සහ ඕක තමයි අපිට නලින් බණ්ඩාරට කියන්න තියෙන්නේ. ඔහු චෝදනා කරන්නේ ජනාධිපතිවරයා එවන්නේ සුදුසුකම් නැති පුද්ගලයන් කියන අදහසින් තමයි ඔහු කතා කරන්නේ. නමුත් ජනාධිපතිවරයා වෙලා තිබෙන පුද්ගලයන් තුන් දෙනාම සුදුසුකම් තිබෙන පුද්ගලයන්. ඊළඟට තවත් එකක් තිබුණා මොකද්ද වෙන්න කිව්වා ඉතිහාසය කියන විගණකාධිපති ධූරය සඳහා කෙනෙක්ව පත් කරනකොට ඉතිහාසයේ වෙච්ච විදිහක් තියෙනවලු. ඉතිහාසයේ වෙච්ච දේවල්ම නැවත සිද්ධ කරන්න නම් මේ රටේ මිනිස්සු 2024 දී අනුර කුමාර දිසානායකව ජනාධිපති කරන්නේ. මේ රටේ මිනිස්සු පාර්ලිමේන්තුවට ජාතික ජනබලයෙන් 159ක් මන්ත්‍රීවරු යවන්නේ නැහැ. ඉතිහාසයේ වෙච්ච දේම වෙන්න ඕන නම්. මේක ඉතිහාසයේ වෙච්ච දේවල් කරන්න ඕන ආණ්ඩුවක් ඕන නම් තමුන් නැහැලගේ ඒ පක්ෂම මිනිස්සු මේ රටේ මිනිස්සු බලය තියා ගන්නවා. මේ රටේ මිනිස්සුන්ට වෙනසක් අවශ්‍යයි. මේ රටේ මිනිස්සු වෙනස වෙනුවෙන් තමයි මේ ආණ්ඩුව පත් කරලා තියෙන්නේ. මේ පත් කරපු ආණ්ඩුව වෙනස් විදිහට වැඩ කරනවා. වෙනස් විදිහට වැඩ කරන කිරීම කියන එකෙන් අදහස් කරන්නේ සියලු දේවල් විනිවිදභාවයෙන් යුක්තව මේ ආණ්ඩුව විසින් සිදු කරගෙන යනවා. ඕගොල්ලන්ට
ඒ සම්බන්ධව ලොකු ගැටලුවක් තියෙනවා කියන එක අපිට තේරෙනවා. අපිට ඒක ගැන එච්චරයි කතා කරන්න තියෙන්නේ. මේක කියනවා තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන්ත් ඔහු කතා කරනවා. තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් කතා කරනකොට තාජුදීන්ගේ මරණය සිද්ධ වුණාට පස්සේ බී රිපෝට් එක දාපු පොලිස් නිලධාරියා දැන් නීති හා සාමය අමාත්‍යාංශයේ උපදේශකෙක් හැටියට ඉන්නවා කියලා කියනවා. ඕකට ටග් ගාලා පැනලම කියන්නේ මුජිබුර් රහ්මාන්. නලින් බණ්ඩාරගේ සපෝට් එකට ඉන්න යාළුවා. එයා තමයි ඒක කියන්නේ. ඊළඟට කියන දුරකථන දත්ත මකපු පුද්ගලයා ජනාධිපති උපදේශක හැටියට ඉන්නවලු. මං කියන්නේ නලින් බණ්ඩාර ඔක පාර්ලිමේන්තුවේ බිත්ති 4 ඇතුලේ කියන්න එපා. ඔයා ඔය දත්ත මකපු එක කරපු පුද්ගලයා ජනාධිපති උපදේශකෙක් හැටියට ඉන්නවා කියලා ඒ පුද්ගලයාගේ නමත් එක්ක ඇවිල්ලා පුළුවන් නම් ඔය බිත්ති 4න් එළියට ඇවිල්ලා සාමාන්‍ය සමාජයේ කියන්න. ඔයා දන්නවා ඔය බිත්ති 4 ඇතුලේ ඔයා කියන කිසි දෙයකට අඩු ගානේ අපහාස නඩුවක්වත් දාන්න බෑ. ඔයගොල්ලෝ ඒක දන්න හින්දා ඒකට වැහිලා ඔය බිත්ති 4 ඇතුලේ ඉඳගෙන මිනිස්සුන්ට චෝදනා කරන්න එපා. අපි කියන්නේ හරි දත්තම අකලා තියෙනවා නම් ඕක කියන්න වට සාක්ෂිත් තියෙන්න එපා. ඉතින් සාක්ෂිත් තියෙනවා නම් ඇයි හත් දෙන්නේ? ඔක එළියවිල්ලා කියන්න බය ඔච්චර. ඔච්චර ඇඹරෙන්නේ මොකද බිත්ති 4ක් ඇතුළට වෙලා නිකන් ගෑනු ළමයා වගේ. එළියට ඇවිල්ලා ඕක කියන්න. එතකොට ඔබ චෝදනා කරන පුද්ගලයාට තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න සිද්ධ වෙනවනේ. අඩු ගානේ ඔහු අපහාස නඩුවක් දැම්මත් ඔබට පුළුවන් උසාවියට ගිහිල්ලා ඒක ඔප්පු කරන්න. නෑ මෙයා බොරු කියන්නේ මෙන්න සාක්ෂි කියලා. සාක්ෂිත් තියෙනවා නම් ওই බිත්ති 4 ඇතුලේ ඔච්චර නෙයි නාඩගම් නටන්න එපාලු. ආයෙ කියන අපිට ගොරවල හරියන්නේ නෑලු. තජුදීන් මරපු අය වල්ලන්නේ නෑලු. හලු 2015 පස්සේ යහපාලන ආණ්ඩුවක් කියලා එකක් ආවා. ওই යහපාලන ආණ්ඩුව කාලේදී තජුදීන් ඝාතනය සම්බන්ධයෙන් ගොඩාක් සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 75% පරීක්ෂණ අවසන් කරලා තිබුණේ අපි දන්න විදිහට. ඒ යහපාලන කාණ්ඩයේදී මොනවද ඔයගොල්ලෝ කරේ? ඔයගොල්ලන්ට තිබුණානේ මේ පුද්ගලයන් අත්අඩංගුවට ගන්න. නෑ ඔයගොල්ලන්ගේ රනිල් වික්‍රමසිංහලා ඒ කාලේ Tamante අවශ්‍ය කරන ඩීල් එක තියාගෙන හිටියේ මහින්ද රාජපක්ෂලත් එක්ක. කවදාකවත් ඒ පරණ තජුදීන් මරණය සම්බන්ධයෙන් ඒකට සම්බන්ධ වෙලා හිටපු පුද්ගලයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබුණත් ඔබලා විසින් ආණ්ඩුවක් හැටියට අධිකරණ අමාත්‍යාංශය හරහා ඒ අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. ඊට පස්සේ 2019න් පස්සේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව ආවට පස්සේ ඒ සාක්ෂි වලට මොකද උනේ කියලා අදට කාටවත් හොයාගන්න බැරි තත්ත්වයක් තියෙන කියලා තමයි අපි දන්න තරමින් නම් තියෙන්නේ. ඒකම දැන් ඔය සියලු කතා කියලා ඔයා මම දැක්ක එක තැනක ඔයා කියනවා මේ විදුලි බල හා බල ශක්තිය ඇමති කුමාර ජයකොඩි ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙදෙනෙකුයි මොකද පුනර්ජනනීය බල ශක්තිය සම්බන්ධ වැඩක් ව්‍යාපෘතියක් කරන්න යනවා. කුමාර ජයකොඩි අමාත්‍යවරයා නම් දැම්ම 6 පහරවල් ගහන්න පටන් අරන් තියෙන්නේ. අනිත් ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙන්න සම්බන්ධ ඔය ඒ ව්‍යාපෘතියට සම්බන්ධ ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙන්නට මේක දෙන්නේ වැඩි මුදලට ඔයගේ කතා ටිකක් ඔයා කිව්වා. අපි කියන්න තියෙන්නේ මේකයි. ඉස්සෙල්ලාට කිව්වා වගේ ওই බිත්ති 4 ඇතුලේ කියවන්නේ නැතුව කුමාර ජයකොඩි 6 වගේ ගහපුවා එළියට ඇවිල්ලා කියන්න. ඔය කියන ව්‍යාපෘතියෙන් කුමාර ජයකොඩි 6 වගේ ගැහුවා නම් ඒ ගහපුවා ඇවිල්ලා කියන්න. නැත්තම් මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ මේ ආණ්ඩුවේ විදුලි බල හා බල ශක්තිය ඇමතිවරයා හැටියට කුමාර ජයකොඩි වැරදි වැඩ කරලා තියෙනවා නම් ඔබ කියන විදිහට 6 පාරවල් ගහලා තියෙනවා නම් ඔය පාර්ලිමේන්තුවේ බිත්ති 4න් එළියට ඇවිල්ලා ඒක කියන්න. මොකද මේ රටේ මිනිස්සු දැනගන්න කැමතියි. අනිත් එක ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙන්න ගැන නිකන් බිත්ති 4 ඇතුලේ කතා කියන්න එපා. එළියට ඇවිල්ලා කවුද ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙන්න? මේ දෙන්නට මෙන්න මෙහෙම දීලා තියෙනවා. මේ ආණ්ඩුව බලයට ගෙන ඡන්ද දීපු මිනිස්සු පවා එහෙම අඩු මුදලකට විදුලි බල මණ්ඩලයට ඒකකයක් ලබා ගන්න පුළුවන්. නමුත් වැඩි මුදලකට ක්‍රීඩකයෝ දෙන්නෙකුට දීලා තියෙනවනේ. මේ රටේ මිනිස්සු ඒකට විරුද්ධ වෙනවා. මේ රටේ මිනිස්සු දැන් ඉස්සර වගේ නෙමෙයි. ඕගොල්ලන්ට මේ අරගලයෙන් පස්සේ ඕගොල්ලන්ට තේරුම් ගන්න බැරි වෙලා තිබෙනවා මේ රටේ මිනිස්සු වෙනස් වෙලා කියන එක. ඕගොල්ලෝ හිතන් ඉන්නවා තාම අර ඉස්සර ඕගොල්ලන්ට වැඳගෙන හිටපු ඒ මිනිස්සු තමයි තාමත් ජීවත් වෙන කියලා ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා. ඒ හින්දා ඔය ක්‍රිකට් ක්‍රීඩකයෝ කවුද? කුමාර් ජයකොඩි ගහපු 6 ඒවා මොනවද? ඕව ඇවිල්ලා ඔය බිත්ති 4න් එළියට ඇවිල්ලා මේ සාමාන්‍ය ජන සමාජයට ඇවිල්ලා කියන්නේ. මේ අපි කතා කරන්නේ ඕගොල්ලෝ කියන ඒවා ගැන. ඕගොල්ලෝ ඇවිල්ලා ඒවා අපිට කියන්න. අපිත් කැමති දැනගන්න. ඒකම වට අන්තිමට මම එකක් කියන්න ඕනේ. ඔය ක්‍රිකට් ක්‍රීඩකයෝ ගැන කතා කළානේ. ඔයාලට පුළුවන් නම් හොයලා බලන්න
මුදලට තරඟ පාවා දෙන්න අනුබල දුන්නා කියලා චෝදනාවක් තියෙන ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉන්නවා ලංකාවේ. යාට මේ දවස්වල නඩුවකුත් තියෙනවා. ඔයා හොයලා බලන්න පුළුවන් නම් ඒ ක්‍රිකට් ක්‍රීඩකයාගේ පුංචි අම්මගේ හරි ලොකු අම්මගේ හරි පුතා කවුද කියලා. ආරංචි හැටියට එයා ඉන්නේ මේ කුරුණෑගල පැත්තේ. ඔයත් කුරුණෑගලනේ. ඉතින් ඔයා දන්නවනේ මේ කුරුණෑගල පැත්තේ ඔයාට හොයාගන්න පුළුවන් වෙයි. ඔයා හොයලා බලන්න අන්න අර ඔයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගැන කතා කරන්නේ දැන් අර පුනර්ජනනීය බල ශක්තිය සම්බන්ධයෙන් ව්‍යාපෘතියක් දුන්නයි කියලා. ඒක හොයාගත්තා වගේම මුදලට තරඟ පාවා දෙන්න ආධාර අනුබල දුන්නා කියන චෝදනාව යටතේ උසාවියේ නඩුවක් තියෙන ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉන්නවා. ආන් එයාගේ පුංචි අම්මගේ හරි ලොකු අම්මගේ හරි පුතා කවුද කියලා. එයාගේ ඥාති පුතෙක් ඉන්නවා ළඟම ඥාති පුතෙක් කුරුණෑගල පැත්තේ. ඔයා පුළුවන් නම් ඒකත් හොයලා පාර්ලිමේන්තුවේ බිත්ති ඇතුලේ හරි කමක් නැහැ ඒක කියන්නකෝ. ඒ ඥාති පුතාගේ නම මොකද්ද කියලා කුරුණෑගල පැත්තේ ඉන්න එක්කෙනාගේ ඒකත් හොයලා කියලා අපිට ඒකත් කවුද ඒ පුතාගේ නම කියලා පොඩ්ඩක් කියන්න. අර ක්‍රිකට් ක්‍රීඩක දෙන්නගේ නමත් කියන්න කියලා අර දැන් ඔය තරඟ පාවා දුන්න කේස් එකට සම්බන්ධ ඒ ක්‍රිකට් ක්‍රීඩකයාගේ ලොකු අම්මගේ හරි පුංචි අම්මගේ හරි පුතාගේ නමත් පාර්ලිමේන්තුවේ කියන්න නලින් බණ්ඩාර මහත්තයෝ. එහෙනම් යන්න ඉස්සෙල්ලා සිටින අපේ channel එක subscribe කරන්න කියලා. තවත් එපිසෝඩ් එකකින් හම්බෙමු. ජය වේවා.